ඕම් මුරුවරන් පත්‍රකාරවරන් අතුරුවරන් පත්‍රකාරවරන් නාගවරන් පත්‍රකාරවරන් පරම්පරා ගණනක සිට පැවතෙන රොඩි කුලියේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔබ කැමති ස්ත්‍රිය හෝ පුරුෂයා සදහටම වශී කරගන්න අතන මෙතන ගිහිල්ලා රැවටෙන්නේ නැතුව ඔබට අවශ්‍ය සියලුම ගුරුකම් නොමිලේම කරගන්න කිසි විටක මුදල් මත පදනම් නොවේ ස්ත්‍රිය පුරුෂයා වශී කර දීම අලවින කොඩවින කැපීම ග්‍රහ අපල සඳහා යන්ත්‍ර දැමීම නිවාස ආරක්ෂා කර දීම සතුරන් මෙල්ල කිරීම විදේශ කතායට ශනික විසඳුම් ලබා දෙන ලැබී දැන් මම දන්න ජයරත්න ගුරුතුමා 0.1 ඔබේ සැමියා ඔබව හැර ගියාද? ආදරේ සහ බැඳීම නැවත ඇති කර වෙන් වූ සැමියා නැවත ගෙන්වා ගන්නා විස්මිත গুপ্ত රහස. පවුල එකතු කරන බලගතුවත් පිළිවෙත. ඔබ පණ වගේ ආදරය කළ ඔබේ සැමියා අදෝබාසල නැද්ද? සුළු සිද්ධියක් දුරදිග ගොස් හෝ වෙනත් අයෙකුගේ බලපෑමක් නිසා ඔහු ඔබව හැර ගියාද? ඔබ අද තනි වී හඬමින් සිටිනවා විය හැකියි. ඒත් මතක තබා ගන්න গুপ্ত විද්‍යාවට අනුව මනසින් බැඳුණු ආදරයක් කිසිදා වෙන් කළ නොහැකි. යම් අදෘශ්‍යමාන බාධාවක් නිසා ඔබේ සහකරු ඔබෙන් ඈත් වී සිටිනවා නම් ඔහුගේ සිත නැවත ඔබ වෙත හරවන්නටත් ඔබේ පවුල නැවත එකතු කරන්නටත් හැකි බලගතු গুপ্ত ක්‍රමයක් අද අපි ඔබට කියලා දෙන්නම්. අඹුසෙමි බැඳීම කියන්නේ ශක්තියින් දෙකක එකතුවක්. ඇතැම් විට වෙනත් බාහිර කෙනෙකුගේ බලපෑමෙන් නැත්තම් බාහිරින් පැමිණෙන ඇස්වහකටවහ හෝ ඍණාත්මක බලපෑම් නිසා මේ ශක්ති බැඳීම ලිහිල් වෙන්න පුළුවන්. මෙය গুপ্ত විද්‍යාවේදී ආකර්ෂණීය බිඳීමක් ලෙස හඳුන්වනවා. අපි අද ඔබට කියලා දෙන මෙම වත්පිළිවෙතේ අරමුණ වන්නේ නැවතත් ඔබ දෙදෙනා අතර එම ආකර්ෂණීය ශක්තිය ගොඩනැගීමයි. මෙම ඊට බලගතු රහස් වත්පිළිවෙත කිරීම සඳහා අපට අවශ්‍ය වන්නේ සරල ද්‍රව්‍ය කිහිපයක් පමණයි. නමුත් මේ ඊටාම බලගතු গুপ্ত ක්‍රමයක්. පහත ද්‍රව්‍ය ටික සූදානම් කරගන්න. සැමියාගේ ඡායාරූපයක් සහ ඔබගේ ඡායාරූපයක්. රතු පැහැති රෙදි කැබැල්ලක්. කරාබු නැටි 7ක් සහ මී පෙනි ස්වල්පයක්. රතු පැහැති නූලක්. ඉන්පසු සිකුරාදා දිනයක රාත්‍රියේ සංසුන්ව හිඳගන්න. ඉන්පසු එකිනෙකා මුහුණට මුහුණ බලාගෙන සිටින ආකාරයට ඡායාරූප දෙක එකට තබා එම ඡායාරූප දෙක අතරට කරාබු නැටි 7 තබන්න. ඉන්පසුව ඡායාරූප දෙකෙහිම මී පැණි ස්වල්පයක් ගල්වා ඒවා එකිනෙකට මුහුණලා සිටිනසේ අලවන්න. දැන් අලවා සකස් කළ ඡායාරූප දෙක රතු රෙදි කැබැල්ලේ ඔතන්න. ඉන්පසු ඒ රතු නූලෙන් නොතා හැත්වරක් ගැට ගසන්න. එසේ කරන සෑම අවස්ථාවකම මාගේ සැමියාගේ සිත වෙනස් වී මා විත හැරේවා, මාගේ නිවසට නැවත පැමිණේවා, අපගේ ආදරය නැවත දලුලා වැඩේවා යනුවෙන් සිතින් තදින් අදිෂ්ඨාන කරන්න. ඉන්පසු මෙය ඔබේ ඇඳුම් අල්මාරියේ හෝ ඔබගේ නිදන කාමරේ රහසිගත ස්ථානයක තබන්න. කිසිවෙකුටත් මේ නොපෙන්විය යුතුය. සෑම දිනකම රාත්‍රී නින්දට පෙර ඔබේ සැමියා සතුටින් ඔබ අසල සිටින බව මෙනෙහි කරන්න. ඔහුට එරෙහිව කෝපයක් ඇති කර නොගෙන මේත්‍රිය සහ ආදරය පමණක් සිතින් පතුරවන්න. ඔබේ සිතේ ඇතිවන ආකර්ෂණීය තරංග ඔහු සිටින තැනකට ගලා ගොස් ඔහුගේ සිත සංසුන් කර නැවත ඔබව සිහිපත් කිරීමට පොළඹවනු ඇත. සැමියාගේ සිතේ තරහ අඩු වී ඔබ ගැන ආදරයක් ඇති වී ඔබ සොයා ඉක්මනින්ම පැමිණෙනු ඇත. මෙම වත්පිළිවෙත පූර්ණ විශ්වාසයක යුතුව අත්හදා බලන්න. ඔබේ ජීවිතයට නැලතත් ආදරය ගලා එනු ඇත. මේ කිසිවෙකුට හානියක් කිරීමට නොව බිඳුණු පවුල් එකතු කිරීමට පමණක් භාවිතා කරන්න. මේ වීඩියෝව පවුල් ප්‍රශ්නවලින් පීඩා විඳින තවත් කෙනෙකුට සහනයක් වෙන්න ෂෙයා කරන්න. මෙවැනි গুপ্ত රහස් ගැන ඉගෙන ගන්න ඔබත් කැමති නම් গুপ্ত රහස් අපගේ YouTube නාලිකාව subscribe කරන්න. ඔබ සැමට සාමය පිරි පවුල් ජීවිතයක් ප්‍රාර්ථනා කරමි. බොහොම ස්තුතියි.